ඔන්න ඉතින් ගමේ දුප්පත් මගේ අද උදේවරුව ගෙවිච්ච හැටි තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් ලස්සන වටපිටාවක් මම පෙන්නුවා. ආදරණීය නංගි ප්‍රසාදි කෞශල්‍ය නංගි ඉල්ලලා තිබුණා පොඩ්ඩක් වටපිට පෙන්වන්න අක්කේ කියලා. ඉතින් ඔන්න ඒ නිසා මම වටපිටාව චුට්ටක් ඔයාලට අරන් ආවා. උදේම නැගිටලා මං ඉතින් පුරුද්දක් විදිහට අතු ගානවා මේ හැමදාම ගේ මේ කියන දවසේ මිදුල අපිට අතු ගා ගන්න බැරි වුණා ගොඩාක් වැහැලා වෙහි වතුර තිබුණු නිසා. ඉතින් ඒක හවස් 7 තමයි කරන්න සූදානම් කරේ. ඊට පස්සේ ඉතින් රෙදි ටිකක් මෙන්න මේ විදිහට ලාව්වක් තිබුණා ඒකට දාගත්තා. මොකද දැන් රෙදි ගොඩ ගහිලා එච්චරටම අපිට වැස්ස දිගටම. ඒ නිසා ඉතින් ඔන්න මගේ ආදරණීය අර මං කිව්ව ප්‍රසාදි කෞශල්‍ය නංගි කිව්ව පොඩ්ඩක් වටපිට පෙන්නන්නකෝ අක්කේ කියලා. මං ඉතින් වවපු මෙන්න මේ විදිහට මිරිස් ගස් එහෙම පොඩ්ඩක් මම ඔයාලට පෙන්වන්න ගත්තා. මේ තියෙන ඉඟුරු කලින් ඔයාලා දැක්ක හීන් කොච්චි. ඊට පස්සේ මෙන්න මේ විදිහට ගහලා පාත්ති දෙකක් විතර දාලා තියෙනවා යාළුවනේ. ඒව තාම අලුතෙන් දාපු ගමන් කලින් ඒවා උදුරලා ගලවන් කෑවා. ඊට පස්සේ මඤ්ඤොක්ක ගහක් දෙකක් තියෙනවා. මේ තියෙන්නේ කරවිල. මේ බටු කරවිල කියන්නේ අර අන්නේ චූටි කරවිල එක. මේක හරි රසයි. ඉතින් මේ තව වැලක්. ඒක වෙනස් කරවිල జాතියක් යාළුවනේ. ඉතින් මෙන්න මේ විදිහට කරවිල වැල් 3ක් විතර තියෙනවා අපිට. ඒවා දැන් මේ දවස්වල පොඩි පොඩි කරල් එන ගම. ඉතින් දඹල වැලකුත් තියෙනවා. ඒ අතරෙත් කිරියලේ කියන්නේ ගහල ගසුත් තියෙනවා. මේ තියෙන්නේ කරපිංචා. ඉතින් යක් කිව්ව කරපිංචා රම්පේ පොඩ්ඩක් පෙන්නන්න කියලා. රම්පේ පල්ලෙහාට වෙන්න තියෙන්නේ. ඉතින් මේ කරපිංචා පැල ටික තව පැල ගොඩක් තියෙනවා. දඹල වැලකුත් ගිහින් තියෙනවා. ඒකත් සරුසාරයට තියෙනවා මේ දවස්වල. තාම ඉතින් කරල් නැහැ. ඊට පස්සේ මේ තියෙන්නේ චූටි කොච්චි ගහක්. ඊට පස්සේ ඉතින් ඔයාලා මේ දකින්නේ මල් බුත්සරණ. ඉතින් ඊට පස්සේ මේ ඔයාලා දකින්නේ තිබ්බොටු. ඒව දැන් කලින් තිබ්බේව ගලවලා අලුතෙන් පැලවිච්ච මේ තියෙන්නේ. මේ ඔයාලා දකින්නේ බුලත්. ඉතින් හදිස්සියේදී දැන් අපි අවුරුද්දට නෑදෑයන්ට එහෙම වඳින්න යනකොට ඉතින් බුලත් ටිකක් අඩන් යන්න බුලත් වැලක් එකක් තියෙනවා. ඊට පස්සේ ඉතින් අපේ ගෙදර කවුරුත් විට කන්නේ නැහැ. ඒ නිසා ඉතින් එක බුලත් වැලයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා මේ දකින්නේ ආපහු කොච්චි ගහක්. ඊට පස්සේ ඊට උඩින් විශේෂම දෙයක් තියෙනවා යාළුවනේ. හල් ගහක් තියෙනවා. ඔයාලා දන්නවනේ දර තිත්ත හල් වෙලාවක මම ඔයාලට හල් මේ තියෙන ගෙඩි දුමුරු පාට වීඩියෝ එකක් අරන් එන්නම් හල් හදන හැටි. ඊට පස්සේ කෙසෙල් ඒ වගේම මේ මොනවාද දන්නව නේද කට්ටිය නිල් කටරවලු. ඉතින් මේකේ මැල්ලුම් කන්න. ඊට පස්සේ අපිට මොනවාද මල් පූජා කරන්න. ඉතින් ඔන්න ඔය විදිහට ඇන්තූරිය පාත්තියකුත් තියෙනවා. ඒක ඊට පස්සේ කුරුඳු ගහක් හිටවගෙන තියෙනවා. ඉතින් ඒකෙන් කුළු බඩු වලට ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට කටු ආත්ත ගහක්. ඉතින් ඒකේ ඔයාලා දන්නවා ගොඩක් ගුණ තියෙනවා. මුත්‍රා මාරු වලට එහෙම ගොඩක් ගන්න જાතියක්. ඊට පස්සේ ඉතින් මේ හීන් ආරං කඩන්න ගිහිල්ලා මම ඔයාලා දකින්නේ හීන් ආරං කියලා අපේ පැතිවල කියන්නේ ඉතින් ඇඹුල් නාරං වලට. මේ ඉතින් ඇඹුල් නාරං කඩන්න ගියා මම පොඩි බීම එකක් හදා ගන්නවා කියලා. ඉතින් කඩලා තියාගන්න තමයි හදන්නේ. පේනව නේද? හරිම සතුටක් ඉතින් මේ වගේ නේද? ෆ්‍රෙෂ් පළතුරු කඩා ගන්නවා කියන එක මේ තියෙන්නේ ඔන්න. ගහ ඉතින් කළුවරයි ගොඩාක් කොළ තියෙන නිසා. ඔන්න ඊට පස්සේ ආවුදේට කන්න. අද ඉතින් කිරිබත් තමයි කන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට සීනි සම්බල් එක්ක. එහෙනම් අපි කමු. ඔන්න ඉතින් කන්න තමයි හදන්නේ කිරිබත්. ඔන්න ජය වේවා කියලා ඔයාලටත් කටක් දීලා ඔන්න මම දැන් ඉතින් කනවා. ඔන්න ඔහොම. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට මම මැංගෝස් කඩන ලෑස්ති වුණා. මැංගෝස් කඩන කලින් නම් වීඩියෝ එකක් මම අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මැංගෝස් කිරි දෙක තුනක් කඩා ගන්න හිතුණා. ඉතින් ෆ්‍රෙෂ් පළතුරුනේ යාළුවනේ මේ වසක් වෙසක් නැහැනේ. අනිත් එක හැම කාලෙම නැහැ. මේවා තියෙන කාලෙට විතරනේ කන්න පුළුවන් අවුරුද්දට එක වතාවයි. ඉතින් ඔන්න ඔය විදිහට කඩාගෙන ගෙඩි දෙකක් තුනක් කන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ වෙලාවේ අපේ අම්මත් ආවා කඩන්න. කියන්නේ මම කඩනවා ඒවා හිඳින්න කන්න. ඉතින් ඔන්න ඔය විදිහට ඉතින් කඩා ගන්නවා. වස විස නැති පළතුරු ඉතින් කන්න පුළුවන් ගම්වල ඉන්නකොට. ඒකත් ඉතින් හිතට ලොකු සහනයක් ලබා දෙන වැඩක් තමයි. ඔය ඉතින් අපේ අම්මා මෙන්න මේ විදිහට ඇහිඳිනවා මම කඩනවා. ඔහොම ඉතින් ගෙඩි 6-7ක් විතර කඩා ගත්තා. ඔන්න ඔය විදිහට. ඔය ඉතින් අම්මයි දුවයි. ඉතින් ඔන්න ඔය විදිහට පලා ගන්නවා ඉතින් මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඉතින් අපි අලුව කන්න ලෑස්ති වුණා.